අතිගරු ජනාධිපතිතුමාට අපි සියලු දෙනා වෙනුවෙන් සුබ පතනවා. අතිගරු ජනාධිපතිතුමනි, අවුරුදු 32ක් කුරුළු යුද්ධයේ මේ රටේ බේරගත් ඔබතුමාට මේ රටේ එල්ලවන අභියෝග ජයග්‍රහණය කර මේ රට වෙනුවෙන් තව තවත් සේවය කරන්න නිදුක් නිරෝගී සම්පත් හා දීර්ඝායුෂ ලැබේවායි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. අපේ රටට බෙදුණු රටක් නොව 170 රටක් අපේ රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් රටක් බවට පත් කිරීමට හැකි වූ රාජ්‍ය නායක හැටියට ලක් ඉතිහාසයක ජීවත් වෙන සහ උපදින්න වෙන පරම්පරාවල් අතර අපේ සදහා ගෞරවය අතිගරු ජනාධිපතිතුමාට හිමි වෙන බව අපි ගෞරවයෙන් යලිත් සිහිපත් කරන්නේ. එතුමාගේ උපන්දිනේ ජාතියක් යලි උපන් බවට පරිවර්තනය කරන්නට ඔබතුමා දක්වන ලද ඒ අයෝමය නායකත්වයේ සිහිපත් කරන මෙම හෝමගම මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙස හෝමගම සහ පාදුක්ක සංවර්ධන කමිටුවල සභාපතිවරයා ලෙස අපි වෙනුවෙන් අපි අරමුදල වෙනුවෙන් දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් මට ලැබුණ වැටුප පරිත්‍යාග කළ අය ලෙස මේ වහලයට පැමිණි අපේ නිවසට පැමිණි තමුන්නාන්සේලා සියලු දෙනා ඉතාම ලෙන්ගතුව සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්න බව ප්‍රථමයෙන් සඳහන් කළ යුතු වෙනවා. කවදා රණවිරුවන් කෙරෙහි අසීමිත ආදරයක් දක්වන අසීමිත සෙනෙහසක් දක්වන අතිගරු ජනාධිපතිතුමන්ගේ කාර්යභාරය ගැන කියන්නට ඉස්සෙල්ලා මම ඔබට කියන්නට ඕනේ 1818 කැරැල්ල පිළිබඳව. 1818 බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව ඌවේ අපේ සිංහලයන් කළපු කැරැල්ල තමයි ඉතිහාසයේ බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කරපු පළමු කැරැල්ල හැටියට මුළු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කැරැල්ල හැටියට සඳහන් වෙනවා. ඒ කැරැල්ලේදී වුණු දේ මොකක්ද කියන එක මම ඔබට කියන්නට ඕනේ. 1818 ජනවාරි 1 වෙනිදා රොබර්ට් බ්‍රවුන්රික් කියන සුදු ආණ්ඩුකාරවරයා මේ කැරැල්ල තහනම් කරමින් ඒ කැරැල්ලට සහභාගී වුණු කැප්පෙටිපොළ දිසාව වගේ අය දේශද්‍රෝහී කරමින් ඔහු ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඒ ගැසට් පත්‍රය අද රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියොත් බලන්න පුළුවන්. ඒ ගැසට් පත්‍රයෙන් ඔහු මොකද්ද කරේ? ඔහු වයස 16ට වැඩි සියලුම පිරිමි දරුවන් මරන්නට නියෝග කළා. ඒ විතරක් නෙමෙයි. කන්න බොන්න තිබුණු කොස් ගහ, දෙල් ගහ, පොල් ගහ සහ සියලුම කුඹුරු ගිනිවත්තා විනාශ කරා. මරණව විතරක් නෙමෙයි අර ඉතුරු වෙලා ඉන්න ගැහැණු උදුවියට දරුවන්ට කන්න බොන්න නැති වෙන ආකාරයට මේක විනාශ කරා. එවකට ඌව ප්‍රදේශයේ හැඳුන්වුවේ ශ්‍රී ලංකාවේ ධාන්‍යාගාරය ලෙස. ඒකට ඔබට හිතා ගන්නට පුළුවන් මේ මුළු විනාශය. මෙන්න මෙහෙම තමයි අපේ වීරවරයන්ට දේශද්‍රෝහීන් හැටියට ලේබලයක් ගහලා ඔවුන්ව විනාශ කරලා දැම්මේ. වාසනාවට 2010 දී අතිගරු ජනාධිපතිතුමන් මේ ගැසට් පත්‍රය අවලංගු කරලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔවුන් දේශද්‍රෝහීන් නොව දේශයේ වීරයන් හැටියට නැවත වරක් නම් කරා. මේක තමයි එතුමාගේ ඒ කාර්යභාරය. ඉතිහාසයෙන් වුණු වැරදි නිවැරදි කරන්න. මම මේක ගේන්නට ඕනේ එතුමාගේ පාලන කාලය තුළ මේ රටේ තිබුණු ත්‍රස්තවාදී කැරැල්ලේදී කොහොමද ත්‍රස්තවාදීන්ට එතුමා සැලකුවේ කියන ඒ තැනට එන්නට. ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වූ අයයි පිළිගත් තුවක්කුවක් සමග හමුදාවට බාර වුණු ඒ ත්‍රස්තවාදීන් 12000කට වැඩි ප්‍රමාණයක් එතුමා පුනරුත්ථාපනය කරලා නිදහස් කරා. ඔබට තේරෙනවා ඇති මේ නිදහස් කිරීමේදී මොනතරම් අවදානමක් එතුමා ගන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට විරුද්ධව මේ රට දෙකට කරන්නට කටයුතු කරපු උදවියට පවා සැලකුවේ. ලක්ෂ 1200
වෙනවා මේ වගේ. වක් පිළිය සංගලන ඕකේ. මිලකට කාර්යයක් වෙන්නේ නැතුව පිළිතුරුනේ අපරකට කොහොමද? වෙනවා. Priyanka Engineer Residential Bhavan Nidalek Priyanka UBR Seminary කඩවල ඔහුගේ කාර්යය. Last Both of the Castel only a punch. Direct Panamanian Oman. Saran Rashan TV. Seminary direct Oman. ප්‍රයාග්‍රාජ රාජකාරිවලදී තුවාල ලැබූ අපි වෙනුවෙන් අපි මේ අතිගරු ජනාධිපතිතුමනි ඕනෑම පුද්ගලයෙකුගේ සිහින අතර මුල් තැනක් ගනු ලබන තමාට කියා නිවසක් ඉදිකර ගැනීමේ සිහිනය අපි වෙනුවෙන් අපි අරමුදල මගින් ඉදි කළ මෙම නිවස මාවත ලබා දීම තුළින් සැබෑ වූ අද දිනය මානක කඳුලක් එක් කරනුයේ තරම් සතුටුදායක මෙන්ම අමතක නොවන දිනයක් ලෙස ප්‍රකාශ කරනුයේ ඔබතුමාටත් ආරක්ෂක ලේකම්තුමන් ඇතුළු මෙම සත්කාරයට දායක වූ සැමට ස්තුතිය ප්‍රකාශ කරමි.